හායි ළමයි. ඔන්න ඉතින් අද නිවාඩු දවසේ අපි තුන්දෙනා ගියා අපේ කුඹුර බලන්න. ඉතින් ඔන්න බලන්නකෝ එදා පරිසරය හරිම ලස්සනයි. වක්කඩින් වතුර වැටෙන සද්දේ, කුරුල්ලෝ කෑ ගහන සද්දේත් එක්ක හරි අමුතු සුන්දරත්වයක් දැනෙන ලස්සන දවසක් තමයි එදා. ඉස්සර තාත්තා ඉන්න කාලේ නම් මට කුඹුරට යවෙන්නෙම නැති තරම්. දැන් නම් ඉතින් නිතරම වගේ අම්මත් එක්ක කුඹුරට යනවා. මට වීඩියෝ කරගන්න නම් බැරි වුණා. ඒත් ගොඩක් තැන්වල පැල් හදලා තමයි තියෙන්නේ. අලි එන කාලෙට ඉතින් මේ කුඹුර වල අයිතිකාරයෝ පැල් වලට ඇවිල්ලා රැලි වෙනකන් පැලේ තමයි ඉන්නේ. ගමෙන් පිට ගිහිල්ලා රැකියා කරන අයට නම් ඉතින් පැල් රකින්න එන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අනිත් පැල් රකින්න අයත් එක්ක කතා වෙලා මාරුවෙන් මාරුවට තමයි පැල් වලට එන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් නියර දිගේම තනකොළ හොඳටම වැවිලායි තියෙන්නේ. කුඹුර වැඩ කරන හැම කෙනෙක්ම වගේ දවසකට එක සැරයක් හරි කුඹුර බලලා එන්න යනවා. ඊට පස්සේ ඉතින් පොහොර මදි නම් පොහොර ගහනවා. තෙල් ගහන්න ඕන නම් තෙල් වර්ග ගෙනල්ලා ගහනවා. හොඳ අස්වැන්නක් ලබා ගන්න නම් ඉතින් හරියට වෙලාවට තෙල් පොහොර යොදන්න ඕනේ. ඔය තියෙන ඉතින් අපි දෙන්නගේ හෙවණැලි ෆොටෝ එකක්. සමහර තැන්වල නම් ළමයි ගොයන් තිබුණේ කහ පාටට. ඉතින් අම්මා කියනවා එහෙම කහ පාට වෙන්නේ පොහොර මදි වුණාම කියලා. ඒ තැන් බලලා ආපහු සැරයක් අම්මා මේ මදි හරියට විතරක් පොහොර ගැහුවා. කුඹුරේ පොඩි පොඩි සත්තු වගේක් ඉන්න නිසා හෙට ආයෙමත් තෙල් එකක් ගහන්න වෙයි කියලා කතා වෙවි. මෙන්න මේ ඇල පාරෙන් අකුළුත් හොදගෙන අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා.